අද මම හදන්න යන්නේ ලයින් ෆලෝ කරන කාර් එකක් සෙන්සර් වලින් වැඩ කරන එක. මේ තියෙන ඒකට ඕනි කරන බඩු විදියට ගන්නේ Arduino Uno board එක. ඊට පස්සේ ආයි L290යි motor drive එකක් ඕනේ. 9 volt battery එක. ඊට පස්සේ sensor දෙකක් ඕනේ. ඊට පස්සේ jumper cable ඕනේ. ඊට chassis එකක් ඕනේ. chassis එක ඊට පස්සේ gear motor දෙකක් ඕනේ. දැන් මේක සෙට් කරගමු. මුලින්ම මේ තියෙන motor drive එක මේකේ motor දෙකක් සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට input voltage එකක් විදියට 12යි 35යි අතර දෙන්න පුළුවන්. මේකේ pin තුනක් තියෙනවා. මේ පළවෙනි එකට තමයි power එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ දෙවෙනි එක ground එක, තුන්වෙනි එක විදියට අපිට දැන් මේකට වෝල්ට් 12ක් දුන්නොත් මේකෙන් වෝල්ට් 5ක් එළියට එනවා. ඒ කියන්නේ අපිට වෙන වැඩකට පාවිච්චි ගන්න පුළුවන්. මුලින්ම මේක සෙට් කරන් ඉන්න. මේ තියෙන මම ටයර් දෙකේ මෝටර් දෙක. මේ මෝටර් දෙක මේකේ මෝටර් දෙක සම්බන්ධ කරන පින් දෙකට සම්බන්ධ කරගන්නවා. වම් පැත්ත එක මේකට, දකුණු පැත්ත එක මගේ පැත්තේ ඉඳලා ගත්තාම දකුණු පැත්තේ මෝටරේ මේ පින් දෙකටත් සම්බන්ධ කරගන්නවා. කරන්ට් මම 9 වෝල්ට් එක සෙට් කරගත්තා. ඊට පස්සේ මේකෙන් එළියට වෝල්ට් 5කට මම මූද් සම්බන්ධ කරගත්තේ නැහැ. ඊළඟට අපි Arduino board එක සෙට් කරගන්නවා. මම මේක මේ කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් කරන විදිහත් මම වෙනම වීඩියෝ එකක් දෙන්න. දැන් මේ motor drive එකේ තියෙනවා මෙතන pin 4ක්. මේ pin 4 මේ pin දෙක මේ පළවෙනි pin දෙක වම් පැත්තේ motor-යට අදාළ pin දෙක. ඊට පස්සේ දකුණු පැත්තේ pin දෙක දකුණු පැත්තේ motor-යට අදාළ pin දෙක. ඊට පස්සේ දැන් මේක මම සම්බන්ධ කරගන්නවා පළවෙනි pin එකට jumper cable දෙකක් ගහලා. දකුණු පැත්තේකට ගහනවා. මේ pin තමයි Arduino board එකට set කරන්නේ. ඊට පස්සේ Arduino board එකේ digital pin වලින් මම මේක set කරගන්නවා තුන්වෙනි pin එකටයි මගේ වම් පැත්ත motor තුන්වෙනි pin එකටයි අනේ හතරවෙනි pin එකටයි පස්වෙනි pin එකටයි. ඊට පස්සේ අනිත් motor එක set කරගන්නවා 7 වෙනි pin එකටයි 8 වෙනි pin එකටයි. හරි. දැන් Arduino board එක සම්බන්ධ කරලා ඉවරයි. motor දෙක සම්බන්ධ කරලා ඉවරයි. දැන් ඊළඟට sensor දෙක අපි හයි කරමු. මේ තින්නේ sensor දෙක. මේකෙත් pin 3ක් එනවා. මේකේ pin 3ක් එනවා. මෙන්න මේ පළවෙනි pin එක තමයි voltage එක ඉන් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි pin එක ground එක, තුන්වෙනි එක තමයි දැන් අපි මේකෙන් මෙන්න මේ බලුප්පෙන් IR කියන නිකුත් කරනවා. ඒක පරාවර්තනය වෙලා එන එක මෙන්න මේ බලුප්පෙන් උරා ගන්නවා. ඒක තමයි ධාරාවක් විදියට මේකෙන් මෙන්න මේ out එකෙන් ගන්න පුළුවන්. දැන් මම sensor දෙක high කරගන්නවා. sensor දෙකට මම වෙනම volt එකක් දෙනවා. 1.5 බැටරි 3කින්.
මෙතෙන්ට හයි කරගන්නවා මේක. ඊට පස්සේ මේ තියෙන සෙන්සර් දෙකේ අවුට්පුට් එක ඒක Arduino board එකේ මම සෙට් කරගන්නවා දෙවෙනි පින් එකටයි තුන්වෙනි පින් එකටයි. හරි මේ දැන් මේක හදලා ඉවරයි.